ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ නූතන අන්තර්ජාලය. එහෙමත් නැත්නම් අපි හැමදාම පාවිච්චි කරන apps සහ web අඩවි පිටිපස්සේ තියෙන ඒත් අපිට නොපෙනෙන බලවේගයක් ගැන. මේක තමයි ඒ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන තාක්ෂණය. අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ RESTful APIs ගැන. හොඳයි. අපි මේ මාතෘකාව පියවරෙන් පියවර සරලව තේරුම් ගමු. මුලින්ම බලමු API එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ REST කියන සංකල්පයට එමු. ඊළඟට ඉල්ලීමක් සහ ප්‍රතිචාරයක් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලලා අන්තිමටම බලමු REST ඇයි මෙච්චර වැදගත් සහ ජනප්‍රිය කියලා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හිතන්නකෝ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සම්පූර්ණයෙන්ම වෙනස් මෘදුකාංග දෙකක් තියෙනවා. මේ දෙකට එකිනෙකා එක්ක කතා කරන්න, දත්ත හුවමාරු කරගන්න ක්‍රමයක් ඕන වෙනවා. අන්නේ මූලික ගැටලුවට තියෙන විසඳුම තමයි API කියන්නේ. API ඒ කියන්නේ Application Programming Interface. සරලවම කිව්වොත් මේක හරියට නීති පොතක් වගේ. මෘදුකාංග පද්ධති දෙකකට එකිනෙකා එක්ක සංනිවේදනය කරන්න ඕන කොහොමද කියන නීති ටික තමයි මේකේ තියෙන්නේ. ඒක හරියට භාෂා දෙකක් කතා කරන දෙන්නෙක් අතර ඉන්න පරිවර්තකයෙක් වගේ වැඩක් කරන්නේ. API එකක් වැඩ කරන්නේ හරියටම අතරමැදියෙක් වගේ. අපි කියමුකෝ ඩිජිටල් පණිවිඩකරුවෙක් කියලා. ක්ලයන්ට් ඇප්ලිකේෂන් එකකට, ඒ කියන්නේ අපේ පැත්තට වෙන ඇප්ලිකේෂන් එකකින් මොකක් හරි තොරතුරක් ඕන වුණාම ඒ ඉල්ලීම API එක හරහා තමයි යවන්නේ. API එක ඒ ඉල්ලීම අරගෙන ගිහින් ආදාළ පිළිතුර අපහු ගෙනත් දෙනවා. හරි. දැන් අපි API කියන පොදු අදහස ගැන දන්නවා. දැන් අපි ඒ ඇතුලේ තියෙන අද වෙනකොට ඊටාම සාර්ථක වෙලා තියෙන නිශ්චිත ගෘහ නිර්මාණ ශෛලිය. ඒ කියන්නේ ආකිටෙක්චර් ස්ටයිල් එකක් ගැන කතා කරමු. ඒ තමයි REST. REST. ඒ කියන්නේ Representational State Transfer. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතියක්, එහෙම නැත්නම් ප්‍රොටෝකෝල් එකක් නෙවෙයි. ඒ වෙනුවට මේක වෙබ් සේවා ගොඩනගනකොට අනුගමනය කරන හොඳම භාවිතාවන් සහ මූලධර්ම මාලාවක්. ඒ කියන්නේ මේක යම් ශෛලියක් නැත්නම් ප්‍රවේශයක් විතරයි. මෙතන පොඩි ඒත් හරිම වැදගත් වෙනසක් තියෙනවා. REST API එකක් කියන්නේ අර REST මූලධර්ම වලින් කිහිපයක් හරි ගොඩක් හරි අනුගමනය කරන ඕනෑම API එකකට. හැබැයි RESTful API එකක් කියන්නේ REST ගෘහ නිර්මාණ ශෛලිය තියෙන හැම නීතියක්ම හැම සීමාවක්ම අකුරටම පිළිපදින API එකකට. මේ කියවනේ අර වෙනස තවත් හොඟට පැහැදිලි වෙනව නේද? ඒ කියන්නේ හැම RESTful API එකක්ම REST API එකක් තමයි. හැබැයි REST API කියලා කියන හැම එකක්ම අර නීති පොතට සම්පූර්ණයෙන්ම අනුගත වෙන්නේ නැති නිසා ඇත්තටම RESTful වෙන්නේ නැහැ. හරි. දැන් බලමු මේ sannivedana ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි client කෙනෙක්ගෙන් server එකට එන තනි ඉල්ලීමක්, ඒ කියන්නේ request එකක් ගැන අවධානය යොමු කරමු. මේ රූප සටහනෙන් පේන්නේ හරිම සරල ක්‍රියාවලියක්. client කෙනෙක්, ඒ කියන්නේ අපි HTTP method එකක් පාවිච්චි කරලා ඉල්ලීමක් යවනවා. සර්වර් එක ඒ ඉල්ලීම අරගෙන ඒකට අදාළ දේ කරලා ආපහු ප්‍රතිචාරයක්, ඒ කියන්නේ response එකක් යවනවා. මේ දෙක අතරේ පණිවිඩ හොමාරු කරගන්න පාර තමයි API එක. මේ ඉල්ලීම් යවද්දී අපි ක්‍රියාපද වගේ දේවල් පාවිච්චි කරනවා. ඒවාට තමයි HTTP methods කියන්නේ. get කියන්නේ මට මේ දත්තකට දෙන්න කියලා ඉල්ලන එක. post කියන්නේ මේ අලුත් දේ නිර්මාණය කරන්න කියන එක. put කියන්නේ දැනට තියෙන දෙයක් අප්ඩේට් කරන්න. delete කියන්නේ මකලා දාන්න. හරිම සරලයි නේද? අපි හැමෝම URL එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. අපි වෙබ්සයිට් එකකට යනකොට browser එකේ උඩින් පේන්නේ. ඒකේ ප්‍රොටෝකෝල් එකක්, ඩොමේන් නාමයක් සහ නිශ්චිත වෙබ් පිටුවක් වගේ සම්පතක් තියෙනවා. මේක තමයි අපේ ආරම්භක ලක්ෂ්‍යය. දැන් බලන්න RESTful endpoint එකක් දිහා. REST කරන්නේ අර සාමාන්‍ය URL ව්‍යුහයම දත්ත කළමනාකරණය කරන්න පුළුවන් විදිහේ හරිම සංවිධානාත්මක ක්‍රමයකට පාවිච්චි කරන එක. මෙතන බලන්න users වගේ සම්පත් වලට විතරක් නෙවෙයි, ඒ සම්පත ඇතුලේ තියෙන නිශ්චිත item එකටම කෙලින්ම යොමු වෙන්න පුළුවන්. හරි. ඉල්ලීම යවුවා. දැන් සර්වර් එකෙන් එන උත්තරේ කොහොමද අපි තේරුම් ගන්නේ? ඉල්ලීම සාර්ථක වුණාද නැත්නම් මොකක් හරි ගැටලුවක්ද? අනේ ඒක දැනගන්න තමයි HTTP status codes කියන දේ අපිට උදව් වෙන්නේ. HTTP status codes කියන්නේ ඉල්ලීමේ ප්‍රතිඵලය අපිට ඉක්මනින් කියන කිරි පණිවිඩයක් වගේ. මේවා කාණ්ඩවලට බෙදලා තියෙනවා. 200 ගණන් වලින් පටන් ගන්න කෝඩ් එකක් කියන්නේ වැඩේ සාර්ථකයි කියන එක. 400 ගණන් වලින් පටන් ගන්න එකක් කියන්නේ client ගේ පැත්තේ. ඒ කියන්නේ අපේ පැත්තේ මොකක් හරි වැරද්දක් කියන එක. මේ විදිහට ප්‍රතිචාරය දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන්. මේ වයින් සමහර කෝඩ්ස් අපි ඕන තරම් දැකලා තියෙනවා. 200 OK කියන්නේ හැමදේම හරියටම වුණා කියන එක.
අර අපි හැමෝම දන්න 404 not found කියන්නේ ඉල්ලපු දේ හොයාගන්න බෑ කියන එක. 500 internal surveyor වගේ එකක් ආවොත් ඒක සර්වේ එකේ පැත්තේ ප්‍රශ්නයක්. ඉතින් ඇයි මේ REST කියන ගෘහ නිර්මාණ ශෛලිය වෙබ් සංවර්ධනයේදී මෙච්චරම ප්‍රබල වුනේ? ඇයි හැමෝම මේ ක්‍රමය පාවිච්චි කරන්න ගත්තේ? බලමු අපේ ඩිජිටල් ලෝකයට ඒකින් උණු බලපෑම මොකක්ද කියලා. REST මෙච්චර ජනප්‍රිය වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි ඒකේ තියෙන සරල බව, ඒ වගේම පොඩි සිස්ටම් එකකින් නම් හරි ලොකු සිස්ටම් එකක් දක්වා ලේසියෙන්ම වර්ධනය කරන්න පුළුවන්. අනිත් එක තමයි මේක කිසිම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට හරි ප්ලැට්ෆෝම් එකකට හරි සීමා වෙන්නේ නැහැ. ඒ වගේම මේවා හරිම සැහැල්ලුයි, වේගවත්, JSON, XML වගේ ඕනම දත්ත ආකෘතියකට සහාය දෙනවා. අනේ හේතු නිසා තමයි අද අපි දකින මේ එකිනෙකට සම්බන්ධ වෙබ් සේවා සහ ඇප්ස් ලෝකය ගොඩනැගෙන්නේ. ඉතින් අපි දැක්ක REST වල ජීන සරල බව සහ බලය පාවිච්චි කරලා නූතන වෙබ් එක ගොඩ නැගුණු හැටි. එහෙනම් හිතන්නට දෙයක් ඉතිරි කරලා නවතිමු. ඊළඟට එන වෙබ් එක අනාගතයේ වෙබ් එක ගොඩ නගන්නේ මොන වගේ ගෘහ නිර්මාණ ශෛලියකින් වෙන්න ඇතිද?